දීපාර ආපුවල මෙතනින් මෙච්චර ගොඩක් ආයේ නෑ මේ දීපාරාව කියන්නේ මට මතක ඇති කාලෙකට 2010 විතර වගේ තමයි ඒත් මෙච්චර වතුරක් ආයේ ආවේ. සාමාන්‍යයෙන් මේ 2000 ආවේ මිලිමීටර් 150 විතර වර්ෂාපතනයක්. ඊට පස්සේ කඩින් කඩ ආවා 2016 ආවා 20 ආවා 21 ආවා 24 ආවා. නමුත් මෙච්චර වර්ෂාපතනයක් ඇවිල්ලා ගම් වතුර තත්ත්වයක් ගම්පහ නගරයට ආවේ නැහැ. මම මේක වරණ මිනුවකට පාරේ මෙච්චරයට උන්නේ නැහැ. දැන් මේ අපි ඉන්නේ රෑ 11:00යි පාටන මිනුවන්ගොඩ පාරේ ජයල බස් නැවතුම් පළාත. ඉතරේ අටුනේ හරි ඉතරෙන් දැන් අද පරණ මිනුවන්ගොඩ පාර දක්වා වතුර ඇවිල්ලා තිනවා. ඉතින් මම දැන් මිලිමීටර් මේක වෙන්න හේතුව DLOයයි අත්නගල්ුවයයි මිලිමීටර් 300 විතර ආසන්න වර්ෂාපතනයක් ආවොත් තමයි මෙහෙම වතුරක් එන්නේ. නැතුව මිලිමීටර් 150ක වර්ෂාපතනයක් ආවොත් මේ මිනුවන්ගොඩ පාරේ යට වෙන්නේ. මම කියන්නේ මේක අධික ගම් වතුර තත්ත්වයක්. මේ වගේ විදිහට නගරතුම ආවෙන මේ කම්බි දේවල් පාර කියන්නේ ඉතින් මේ ඔය ආ සමාන විදිහට ඒක වතුර වතුරක් ආවේ. මේ තව දැන් පිළිගන්න විශ්ලේෂණය කළ බලපිටින් මීටත් වඩා තව අඩි 3ක් විතර වතුර ධාරිතාව හිත උදෙනකට වැඩි වෙනවා. දැන් මේන ගලාගෙන යනවා තාම මේ නගරය ඇතුළට මේ වතුර පාරේ ඉන්නේ මේ ජලකඳ. ඒ අතරම මේනකොට රජයේ සාහන කටයුතු ක්‍රියාත්මක වෙනවා. දිසාපතිතුමායි දිස්ත්‍රික් සම්බන්ධන කමිටු සභාපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නගර සභාවත් වර්තමාන නගරාත්මක මේ සාහන කටයුතු ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක පක්ෂ ભેදයක් නෑ. අපිත් පුදුම දායකත්වයේ අපේ නගරයේ ජනතාව වෙනුවෙන් ලබා දෙනවා. ඒ ඇත්තටම අපිට හරි දුකයි මොකද මේ කඩපාපු ඔක්කොම ඒගොල්ලෝ සූදානම් වෙලා හිටියේ නෑ. පෙර සූදානම්වත් තිබ්බේ නෑ. නමුත් මේ වෙනකොට ඔක්කොම නගරේ 80%ක් යට වෙලා තියෙනවා. ඒක ඇත්තටම ජනතාව ගොඩක් අසනීපයපත් වෙනවා. කිසිම කෙනෙක්ට හෙට දවසේ ගම්පහ නගරයට ඇතුල් වෙන්න බෑ. මේ පරිදි දෙන්න නගරතුමා මොකද හේතුව කිසිම තැනකින් නගරෙට ඇතුල් වෙන්න බෑ. හොස්පිටල් එක පැත්තෙන් ගත්තත් යට වෙලා තියෙනවා. මේ නෝංගල පාරක් යට වෙලා තියෙනවා. ඔලොම් බස් ස්ටෑන්ඩ් එක ඔක්කොම යට වෙලා තියෙනවා. පාරවල් තාම යට වෙලා නේ. ඔක්කොම යට වෙලා තියෙනවා. කාටවත් ඩවුන් එකට එන්න බැරි. අද ඇත්තටම අපි හිතුවේ නෑ මේ පාර ගම්පහතුරු ගම්පහට එයි කියලා. තවත් 3ක් ගිහිල්ලා ගැටුන්නේ නෑ. මොකද අපි නොසිතූ අවස්ථාවක දුම්රිය ස්ථානයේ තියෙන දුම්රිය ස්ථානයේ එහා පැත්ත අපි කාපාර්ක් එකත් අසල ඒ ප්‍රදේශයට වෙලා තියෙනවා. රෝහලස යට වෙලා තියෙනවා. පහලගම ළඟ ඉමත ඒ ප්‍රධාන නගරයට ඇතුල් වෙන පාරවල් පහම උඩුකොට පාර ගම්පහ පාර විරිස්සත් යක්කල පාර ප්‍රධාන පාරවල් පහම යට වෙලා තියෙන්නේ. ඉතින් අතරම හරි අවාසනාවන්ත විදිහට මිනිස්සුන්ට මේ ඛේදජනක ගම් වතුරට මුහුණ දෙන්න උනා. එදනේ දැන් අපි ඊයේ දවසේ වෙනකොටත් මිලිමීටර් 150 270 ප්‍රමාණයක් වර්ෂාපතන ලැබුණත් නගරයට උන්නේ නැහැ. මේ දනේ අපිට ප්‍රථම වතාවට තමයි මේ අපේ අත්නගල්ුවේට ඒක කියන්නේ වේලා ජලාශයකින් වතුර මුදාහරුනේ බස්නාගොඩ ජලාශය මම හිතන්නේ අධික ජල ධාරිතාව වැඩි වෙලා ඒක මුදාහැරියට පස්සේ තමයි නගරේ යට එන්න පටන් ගත්තේ. ඉතින් අපි හිතුවා පහුගිය කාලේ කරගෙන ගියා ඇත්තටම සැලස්මක් ක්‍රියාත්මක වුණා අර අත්නගල්ුවේ ඊයල්ුවේ උරුවල්ුවේ දුන්නු අවහිරතා ඉවත් කරා රජයේ මැදිහත් වෙලා. නමුත් අපි නොසිතූ විදියට බස්නාගොඩ ජලාශයේ ජල අධික ජල ධාරිතාව උදාහරණයක් පස්සේ නගරේ යට වෙන්න පටන් ගත්තා. ඉතින් නගර ජනතාවට පරිස්සම් වෙන්න අපිට පුළුවන් ඔපින් දායකත්ව දෙනවා. නගර සභාවේ වර්තමාන නගරාත්මක කණ්ඩායමක් සාහන කටයුතු කරනවා. අපිටත් පුළුවන් විදිහට අපේ ජනතාව වෙනුවෙන් පුළුවන් දායකත්ව ලබා දෙන්න.